ඒකයි කියන්නේ ඔය හිත කවදාකවත් ඇත්ත දැකලා නැහැ. ඔය හිත දකින්න හිතට ඕනේ. ඔය ඔබගේ ගෙදර ඉන්නේ ඔබගේ පුතාද? ඔබේ ගෙදර ඉන්නේ ඔබගේ පුතාද? ඔබට පේන්නේ කවුරු කියලාද? ඔබගේ පුතා කියලා. හරි එහෙනම් හරි. එහෙනම් හරි. සතුටු වෙන්නේ? එහෙනම් හරි. ඔය ආයි හාර උසන්න ඕනේ නැහැ. ඔව්. ඔබ දන්නේ නැහැ ඉස්පිරිතාලෙද මාරු කළා කියලා? එහෙනම් ඔබ හිතන්නේ දැන් ඉස්පිරිතාලෙදි මාරු වුණා. දැන් ඔබ දන්නේ නැහනේ. දැන් ඔබට ඒ දරුවගෙන් දකින්න ඕනේ කාවද? මගේ පුතා. තේනව නේද ඒක? එච්චරයි. ඉතින් බලන්නකෝ. ඔබට ඕනේ දේ වෙලා නේද? දැන් සතුටින් ඉන්න. ඒ සතුටින් ඉන්න ගමන් කියන්නේ අපි පියවි 100න් ඉන්නේ කියලා. ඒ සිහිනේ දින්නේ. ඒක වෙන්නේ මේ අම්මලා ඔක්කොටම ඒ දරුවගෙන් තමන්ගේ දරුවගෙන් පේනවා කවද? තමන්ගේ දරුවගෙන් දරුවව පේනවා. කිසි ප්‍රශ්නයක් නැහැ ඒක. ඉතින් ඕනේ නම් අපිට පුළුවන් ওই දරුවගෙන් ඔබ නිදහස් කරන්න. අපිට නේ වෛද්‍යවරුන්ට පුළුවන්. මොකද කියන්නේ? DNA පරීක්ෂණයක් කරලා කියනවා මේ ස්පිරිතාලෙදි මාරු වෙලා මෙයා නෙමෙයි ළමයා කියලා. ආදරේ තියෙයි. නමුත් දැන් පේනවා මගේ දරුවව. ඒ වෙනවද? නෑ එයා ගියා. ඊට මාසෙකට පස්සේ කියනවා අර පරීක්ෂණේ වැරදි. අර වැරදිලා මේ මිනිස්සු විකාර කරන්නේ නෝන. ඒ ඔයාගේ දරුවා. දැන් ආයි කව පේනවද? දැන් ආයි පේනවා ඒක. මරු ජීවිත. ඒක ඔබ තේරුම් ගන්න මේක. ඔය ඒකයි මම කියන්නේ. ඔබ ඇමරිකාවේ එංගලන්තයේ දිහා බලාගෙන ජීවත් වෙන්න එපා වෙනකට. ඔබ ජීවත් වෙන්න බුදුදහම දිහා බලාගෙන ඔබට ඒක ඇත්ත පේන්නේ මේකට. ඒ මිනිස්සු ඒව දන්නේ නැති නිසා මේකට මොනවා හරි කර දවස ගෙවා ගන්නවා. නමුත් ඔබගේ ජීවිතය ඊට වඩා ගොඩක් සරුසාරයි. සල්ලි තියනවද නැද්ද කියන එක නෙමෙයි නෙපෙඟුතුනේ සරුසාරත්වයට බලපාන්නේ. ඔබ හොඳට කල්පනා කරලා බලන්න. දැන් ඔබගේ ජීවිතේ ඔබට හිතුනේ මොකද්ද? ඒක ඔබට පේනවා. මම ඔන්න හිතට එකක් දාන්න. අර මිනිමරුවෙක්. දැන් පේනවා කවද? මිනිමරුවා. ඒ මිනිමරුවෙක් නෙමෙයි. දැන් ගියා. හිතට ඔප්පු කරගන්න තියෙන්නේ. මේ ලෝකේ ඔක්කොම එක ඒවා තියෙන්නේ. වෙන දේවල් තියෙන්නේ. වෙන් වෙලා තියෙන්නේ. දැන් ඔබට පේනව මොනවද? වෙන් වෙච්චා. මේ ගෙදර එක බත් හැලිය බත් කන මිනිසුන්ට පේනව මොකද? මේ අම්මගේ ඇඟ, මේ තාත්තගේ ඇඟ. බත් හැලිය. ඒ කාගේද ඒක? ඒක බත් හැලිය. ඒකෙන් බත් බෙදාගෙන කන මිනිසුන් ඇඟවල මේ තාත්තගේ ඇඟ, මේ අම්මගේ ඇඟ, මේ අයියාගේ ඇඟ, මේ අක්කාගේ ඇඟ, මේ මගේ ඇඟ. මේ හිතට දකින්න ඕනේ මොකද්ද? ඒක දකින්නවා. දැන් ඔබගේ සාක්කුවේ තියෙන සල්ලි කාගේ? ඔබට හිතෙන දේ කියන්නේ. මහා බැංකුවේ කියන්න එපා එළරයයි. කාගේද? පොඩ්ඩක් දෙන්න බැරිද? පොඩ්ඩක් දෙන්න බැරිද? පුළුවන්. පුළුවන් නේද? පුළුවන්. කාගේකද දෙන්න? මගේ. දැන් දීලා දැන් මගේ අතේ තියෙන්නේ. කාගේද මේක? කාගේද මේක? කාගේද මේක? මං කියා ගන්නවා මගේ කියලා. ඔබතුමිය කියන මොකක් කියලාද? ඔබතුමාලා කියන මොකක් කියලාද? මං දීපු එක. ඇත්තටම අපි දෝ ඔබ දෙන රුපියල් 5000ක්. මෙතන තියෙනවා තව රුපියල් 100 100 කොල තියෙනවා නේද තාම? 100යි 200යි
500යි කියලා කොළ තුනකුත් තියෙනවා. ඔබ දෙනවා 5000. ඔය සල්ලි කොළ ටික මම මෙහෙම තියන් ඉන්නකොට ඔබට ඇත්තටම අර පොඩි කොළ තුනට වඩා අර ඔබ දීපකේ වෙනසක් දැනෙන්නේ නැද්ද? ඈ? ඒකේ මොකක්ද තියෙනවද? ඈ? ඒක මන් දීපක කියලා එකක් තියෙනවා. ඒක ඇත්තටම හැංගෙන්නේ නැද්ද කියලා කියන්නේ. ඒකයි කියන්නේ. ඒක ඇත්තටම හැංගෙනවා. නමුත් ඔබ යථාර්ථය ඇත්තටම දන්නවනේ මේකනේ සල්ලි කාටද අයිති කියලා. සල්ලි එහෙම අයිතිකාරකමක් කියන්න බෑනේ. නමුත් ඒක එහෙම හැංගෙනවා. ඒකයි කියන්නේ ඔය හිතට ඕනේ මොකද්ද ඔන්න ඕක තමයි හැංගිලා තියෙන්නේ. ඒ හැංගිච්ච එක නිසා පින්වතුනි අද ඔබ විඳවනවා. ඔබට මේක මම කියලා හැංගෙනවා. මේක වෙන් වෙලා හැංගෙනවනේ. ඊට පස්සේ මේ වටේ පිටේ තියෙන ඒවා ඒවත් ඔක්කොම වෙන් වෙලා හැංගෙනවා. ඒක නිසා පින්වතුනි දැන් ඔබට ඒ දේවල් නැසෙයි වෙනසෙයි කියලා ලොකු බයක් හටගෙන තියෙනවා හිතේ. මේක නැසෙයි වෙනසෙයි කියලා ලොකු බයක් හටගෙන තියෙනවා හිතේ. මේක වයසට යයි කියලා ලොකු බයක් හටගෙන තියෙනවා හිතේ. ඔය බයයි ශෝකයයි හටගෙන තියෙන පින්වතුනි මෙන්න මේකේ අවිද්‍යාව තෘෂ්ණාව නිසා මිස ඔබ වයසට යන හින්දා නෙමෙයි. ඔය බයයි ශෝකයයි කවදාවත් වෙන ක්‍රමයකට නැති කරන්න බෑ. තණ්හාය ජායති ශෝකෝ තණ්හාය ජායති භයං. ඒ බයයි ශෝකයයි දෙක ඇති වෙන්නේ තණ්හාව නිසා පින්වතුනි. ඒ තණ්හාව නිරෝධ කරනකම් මේ පිළීම දුරු වෙන්නේ නැහැ. මේ පිළීම දුරු වුනේ නැත්නම් මේ ಜಾති හැදෙන එක නතර වෙන්නේ නැහැ. ඒ කියන්නේ වෙන් වෙලා පේන එක නතර වෙන්නේ නැහැ. මේ ಜಾති හැදෙනවා කියලා කියන්නේ ඔබට වෙන් වෙලා හැංගෙනවා ඔක්කොම.